සුබ දවසක් ගෝල්ඩ් සිලොන් පාඨක ශ්‍රාවක ඔබ සැමට පෙබරවාරි 26 අද දින රන් මිල විමසුම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්න අද එකතු වෙලා ඉන්නේ. අපි බලමු අද රන් මිල කෙසේ හැසිරලා තියෙනවද, ආයෝජනය කොහොමද කරන්න කියලා. අද දින ලෝක රන් මිල US ඩොලර්ස් 1889 දක්වා අඩු වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව විශාල අඩුවීමක්. ඉතින් අපි බලමු හිටි විදිය ආශ්‍රිතව රන් මිල කොහොමද සඳහන් වෙලා තියෙන්නේ. කැරට් 24 රුපියල් 1,28,000ක් ලෙසත් කැරට් 22 වෙද්දී රුපියල් 1,18,500ක් ලෙසත් වාර්තා වෙනවා. ඒ රුපියල් 2,000කින් පමණ පහත යාමක් පසුගිය දවස් දෙකකට සාපේක්ෂව. ඉතින් රුසියානු හා යුක්‍රේන මතභේද දරුණු අතරපත් වීමත් එක්ක රන් මිල ඉතා ඉහළ ගියා. අද වෙනට නමුත් රන් මිලෙහි යම්කිසි පසුබෑමක් දක්නට ලැබෙනවා. හොඳ කාරණයක් අපට අද වෙන විට ඔයාලට දැක් ගන්න පුළුවන්. මෙතන 0.75කින් 100ට අඩු වෙලා තියෙනවා රන් මිල. ඒ හොඳ කාරණයක් ඇත්තෙම මේ ඉතින් රත්තරන් කියන්නේ සුරක්ෂිතම ආයෝජන බව ඔයාලට ආයෙත් දෙවෙනි සැරේටත් මම කියන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ හොඳම ආයෝජන අතරට රත්තරන් කියන එක දැන් මූලිකත්වය අරන් තියෙනවා. ඒක මම නෙමෙයි කියන්නේ Standard Chartered බැංකුව. බලන්න මේ වීඩියෝ එක. How to start investing in gold. Gold is one of the best known items of value. It is considered a safe haven asset and a hedge against inflation. In August 2020, gold broke $2,000 for the first time due to its demand during volatile times. There are different ways an investor can gain exposure to gold. Purchasing physical gold. This is the most common way to invest in gold. Always ensure you purchase gold from reputable sellers only. ඉතින් ඔයාලා හැමෝටම දක්නට ලැබෙන්නේ නැති රත්තරන් ආයෝජනය කොච්චර දුරට ලෝකයේ තුල ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා. ලංකාවේ තරම් දුරට ව්‍යාප්ත වෙලා නැතත් රත්තරන් ආයෝජන ලෝකෙ පුරා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු රත්තරන් ආයෝජනට යොදා ගන්නා මේ $10 බාස්. $10 බාස් මොනවද කියන එක. ඒ වගේ බර කොහමද ඒවා තවත් බර වලින් ගන්නට තියෙනවද කියන එක. ඇත්තටම $10 එකක් කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් එහෙම ග්‍රෑම් 116.63ක බරක්. ඒ $10 බාස් තමයි ගොඩක්ම ප්‍රචලිත රත්තරන් බිස්කට් වලදී. ඊට අමතරව දැන් මේ වගේ වලට දක්වන්න ලැබෙනවා $10 බාස් සහ අනිකුත් $10 බාස් නිෂ්පාදනය කරන රටවල් සහ ඒ වගේ ඒ නිෂ්පාදනයන් වලට අයිති බ්‍රෑන්ඩ් නේම් වගේන් වලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ස්විට්සර්ලන්ඩ්, හොංකොං, UAE ඒ වගේ රටවල් $10 බාස් නිෂ්පාදනය කරනවා. $10 එකක් කියන්නේ ග්‍රෑම් 116.63ක් වෙද්දී අපි බලමු $10 එක අද ශ්‍රී ලංකාවේ වටිනාකම. අද කැරට් 24 පවුමක් වෙනවා 1,28,000ක් ලෙස. අපි ඒක 8ෙන් බෙදලා $10 බාර් එක තියෙන ග්‍රෑම් ගාණෙන් වැඩි කරපුවාම අද ශ්‍රී ලංකාවේ තියෙන $10 බාර් එක වටිනාකම එනවා. ඔයාලට දැක් ගන්න පුළුවන් වෙන්නේ නැති. ඉතින් $10 විදියට වශයෙන් නෙමෙයි $5 $3 වශයෙන් උත් මේ $10 බාර් ගන්න පුළුවන් අපිට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ඇතුළත නම් විශේෂයෙන්ම $5 $3 $1 වශයෙන් බිස්කට් මිලදී ගැනීමේ හැකියාවක් මේ කාල සීමාවේදී නම් මම දන්න තරමින් නෑ. නමුත් $10 බස් ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් විශ්වාසයෙන් යුතුව ඒ රත්තරන් මිලදී ගන්නේ කොහොමද, ඒව ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ කියලා බලන්න මේ ඉස්සරහා වීඩියෝ එකෙන් වලට මේ ඉදිරි වීඩියෝ එකෙන් දක්නට ලැබෙනවා. ඉතින් හෙට්ටි විදිය කියන්නේ රත්තරන් ශ්‍රී ලංකාවේ රත්තරන් මාකට් එකේ ප්‍රමුඛ ස්ථානයක්ම ගන්න ස්ථානයක්. එහිදී හෙට්ටි විදියට ඒ මාර්ගය හොයාගන්න ඇත්තම මේන් ස්ට්‍රීට් එක කියන්නේ කොළඹ වල මේන් ස්ට්‍රීට් එක දන්නා. මේන් ස්ට්‍රීට් එකේ ඉඳලා ගෑස් පහන්දියට එද්දී වම් අතට පොඩක් හරනාම කෙලින් යද්දී අපිට හෙට්ටි විදිය දක්නට ලැබෙනවා. දෙපැත්තෙම විශාල ස්වර්ණාභරණ වෙළඳ සැල්ල වලට දක්නට ලැබෙනවා. අති විශාල ප්‍රමාණයක් එහි පිහිටලා තියෙනවා. ඉතින් මෙතන විශේෂයෙන්ම
ලංකා පුරා ව්‍යාප්ත වෙලා ඉන්න ස්වර්ණාභරණ වෙළඳසැල්වලට අත්තරන් නිකුත් කිරීම කරන්නේ මෙතන තියෙන මහා පරිමාණ ස්වර්ණාභරණ වෙළඳසැල් කීපයකින්. ඉතින් ඔයාලටත් අර ටෙන්ටෝලා බාස් මිලදී ගන්න ඕන නම් අදාළ ස්වර්ණාභරණ වෙළඳසැල් වලින් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සඳහන් වෙලා තිබ්බ දක්නන් ඩැමිනාරා ජුවලර්ස්, දේවි ජුවලර්ස් යන මේ විශාල පරිමාණ ස්වර්ණාභරණ වෙළඳසැල් වලින් ඒ අදාළ බාස් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ වෙන විට ඇති වෙලා තියෙන උග්‍ර රත්තරන් ප්‍රශ්නය නිසා දැනට වලට ගන්නට තිබෙන්නේ මේ කාලය සීමාවේදී ටෙන්ටෝලා බාස් එක පමණයි. මේ දේවි ජුවලරි වල ඉතිං වලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔයාලට අවශ්‍ය බර ප්‍රමාණයට අදාළ ටෙන්ටෝලා බායකින් කට් කිරීමකින් අනතුරු ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් 5 ඩොලර් ලබා ගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් ග්‍රෑම් 10ක් ලබා ගන්න පුළුවන්. එසේ නැත්නම් ග්‍රෑම් 15ක් ලබා ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට ගෝල්ඩ් සීලින් YouTube නාලිකාව සමග දිගටම එක් වෙලා ඉන්න. මේ වගේ වැදගත් ස්වර්ණාභරණ හා අත්තරම් පිළිබඳව දැනුම ඔයාලා ළඟට ගෙනෙන්න අපි